හෙලෝ හැමෝටම කොහොමද? අද මම ලස්සන රෝස මල් පැටර්න් එකක් අරගෙන ඔයාලව හම්බ වෙන්න ආවා. ඉතින් මේක බිග්නර්ස්ලට උනත් කරගන්න පුළුවන් හරිම පහසු පැටර්න් එකක්. ඉතින් මම අද මේකට පාවිච්චි කරන්නේ 4 ply cotton නූල. ඒකට මිලිමීටර් 2.5 කොතන කරුව තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලට මේ සමාන පැටර්න් එක යොදාගෙන මීට වඩා ලොකු මලක් ගොතා ගන්න ඕනේ නම් මීට වඩා මහත නූලකට මහත කොතන කටුවක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම හීනි නූලක් පාවිච්චි කරාම මීට වැඩිය පොඩි මලක් ඔයාලට ගොතා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකට තව මල් පෙති එකතු කරගන්න ඕනේ නම් අපි මේ කරගන්න යන දම්වැල් සංඛ්‍යාව වැඩි කරගන්න. ඉතින් මුලින් අපි ස්ලිප් නොට් එකක් දාලා දම්වැල් ගොතා ගන්න ඕනේ. මම මෙතනදී දම්වැල් 36ක් ගොතා ගන්නවා. ඉතින් මතක ඇතුව මේ දම්වැල් සංඛ්‍යාව 3ෙන් බෙදෙන්න ඕනේ. ඉතින් ඔයාලට තව මල් පෙති එකතු කරගන්න ඕනේ නම් දම්වැල් සංඛ්‍යාව 3 ගුණිතයකට හදාගන්න. හරි මම මෙතනදී දම්වැල් 36ක් කරගත්තා. ඊට පස්සේ අපි තව දම්වැල් 5ක් වැඩිපුර දාගන්නවා. ඉතින් මේ කරගත දම්වැල් පහේ මුල්ම දම්වැල් 3 අපේ ඩබල් ක්‍රොෂේ එකක් විදිහටයි ඊළඟ දම්වැල් දෙක දම්වැල් දෙකේ ස්පේස් එකක් විදිහටයි ගන්නෙ. ඉතින් දැන් අපි කරගත්තු මේ දම්වැල් පහ ස්කිප් කරලා 6 වෙනි දම්වැලට අපි ඩබල් ක්‍රොෂේ එකක් කරගමු. අපි මෙතෙන්දී අපේ මුල්ම V stitch එක කරගත්තා. මේ වගේ තමයි ඒක පේන්නේ. දැන් අපි මෙතන ඉඳන් ෆවුන්ඩේෂන් දම්වැලෙන් දම්වැල් ස්පේසස් දෙකක් ස්කිප් කරලා තුන්වෙනි දම්වැල් ස්පේස් එකට ඩබල් ක්‍රොෂේ එකක් කරගමු. හරි එතකොට අපි ඩබල් ක්‍රොෂේ එකක් කරගත්තා. දැන් මෙතන ඉඳන් දම්වැල් දෙකක් දාලා ආයෙමත් තව ඩබල් ක්‍රොෂේ එකක් ඒ සමාන තැනටම කරගන්න ඕනේ. මේ දම්වැල් ස්පේස් එකටම අපි ඩබල් ක්‍රොෂේ එකක් කරගන්නවා. එතකොට අපි මෙතෙන්දී V stitch එකක් කරගත්තා. මේ වගේ තමයි අපේ V stitch එක පේන්නේ. ඉතින් අපි මේ වගේ තමයි හැම තුන්වෙනි දම්වැල් ස්පේස් එකටම කරගන්න යන්නේ. ඉතින් ආයෙමත් මෙතන ඉඳන් මේ දම්වැල් දෙක ස්කිප් කරලා ඊළඟ ඒ කිව්වේ තුන්වෙනි දම්වැල් ස්පේස් එකට අපි V stitch එකක් කරගමු. ඒ කිව්වේ ඩබල් ක්‍රොෂේ එකයි දම්වැල් දෙකයි තව ඩබල් ක්‍රොෂේ එකක් ඒ සමාන තැනටම කරගන්නවා. ඉතින් අපි මෙතෙන්දී V stitch එකක් කරගත්තා. ඉතින් අපි මේ වගේ හැම තුන්වෙනි දම්වැල් ස්පේස් එකටම V stitch එක ගානේ දාගමු. හරි එතකොට අපි මේ පේලිය අවසානයට ඇවිල්ලා ඉන්නේ. දැන් මෙතෙන්දී මට දම්වැල් ස්පේසස් දෙකයි ඉතිරි වෙලා තියෙන්නේ. ඒ කිව්වේ මම කොහෙන්දී හරි දම්වැලක් ස්කිප් කරලා. ඉතින් ඒ වුණාට කමක් නැහැ. ඔයාලගේ අන්තිම V stitch එක අන්තිම දම්වැල් ස්පේස් එකට කරගන්න මේ වගේ. හරි එතකොට අපි අන්තිම V stitch එකත් කරගෙන අපේ පළවෙනි රවුම කරලා අවසానයි. දැන් අපි දෙවෙනි රවුම පටන් ගන්න මෙතන ඉඳන් දම්බෙල් 3ක් දාගමු. මේ දම්බෙල් 3 අපේ පළවෙනි ඩබල් ක්‍රොෂේ එක විදිහටයි ගන්නෙ. දැන් අපි මේ වගේ පැත්ත මාරු කරලා අපි මේ පේලියේදී මේ හැම දම්බෙල් ස්පේසස් ටිකට තමයි අපේ ඩබල් ක්‍රොෂේස් කරගන්න යන්නේ. ඉතින් මේ පළවෙනි දම්බෙල් ස්පේස් එකට මේ දම්වැල් දෙකේ ස්පේස් එකට ඩබල් ක්‍රොෂේ එකක් කරගන්න. ඒ දම්වැල් තුනත් එක්ක අපිට ඩබල් ක්‍රොෂේස් දෙකක් තියෙනවා. දැන් මෙතන ඉඳන් දම්වැල් දෙකක් දාලා ඒ සමාන දම්වැල් දෙකේ ස්පේස් එකට මේ සමාන තැනටම ඩබල් ක්‍රොෂේස් දෙකක් කරගමු. ඉතින් මේකත් එක වර්ගයක V stitch එකක්. අපේ පළවෙනි රවුමේ අපි කරගත්තේ ඩබල් ක්‍රොෂේ එකයි දම්වැල් දෙකයි ඩබල් ක්‍රොෂේ එකේ V stitch එක. හැබැයි මේ රවුමේ අපි ඩබල් ක්‍රොෂේ දෙකේ V stitch එකක් තමයි කරගන්නේ. දැන් අපි ඊළඟ මේ දම්බෙල් දෙකේ ස්පේස් එකට මේ සමාන දෙයම කරගමු. ඒ කිව්වේ ඩබල් ක්‍රොෂේස් දෙකයි දම්බෙල් දෙකයි ඩබල් ක්‍රොෂේස් දෙකක් ඒ සමාන තැනටම කරගමු. හරි එතකොට අපි ඩබල් ක්‍රොෂේස් දෙකක් කරගත්තා. දැන් මෙතන ඉඳන් දම්බෙල් දෙකක් දාලා තව ඩබල් ක්‍රොෂේස් දෙකක් ඒ සමාන තැනටම කරගමු. එතකොට අපි දෙවෙනි V stitch එක කරලා අවසానයි. ඉතින් මේ වගේම අපි ඊළඟ දම්බෙල් දෙකේ ස්පේස් එකට ඩබල් ක්‍රොෂේස් දෙකයි දම්වැල් දෙකයි ඩබල් ක්‍රොෂේස් දෙකක් සමාන තැනටම කරගෙන මේ සමාන දේම හැම දම්වැල් ස්පේසස් දෙකකටම දාගන්න. හරි එතකොට අපි මේ රවුමේ අවසානයට ඇවිල්ලා ඉන්නේ. දැන් මෙතෙන්දි මේ අවසාන ස්පේස් එකටත් අපි මේ ඩබල් ක්‍රොෂේස් දෙකේ V stitch එක කරගෙන මේ රවුම ඉවර කරගමු. හරි එතකොට අපි මේ රවුමේ අවසාන V stitch එක කරගත්තා. මේ වගේ තමයි අපේ දෙවෙනි රවුම පේන්නේ. දැන් අපි මෙතන ඉඳන් අන්තිම රවුම පටන් ගන්න දම්වැලක් දාලා පැත්ත මාරු කරගමු. ඉතින් මේ රවුමේදී අපි ඩබල් ක්‍රොෂේස් කරගන්න යන්නේ මේ හැම දම්වැල් දෙකේ ස්පේසස් වලට මෙතෙන්ට. ඉතින් මුලින් මේ මුල්ම තියෙන දම්වැල් දෙකේ ස්පේස් එකට අපි ඩබල් ක්‍රොෂේස් 8ක් කරගන්න යනවා. ඉතින් මතක ඇතුව මේ අවසාන රවුම නිසා ඒ කිව්වේ අපේ මල් පෙති නිසා අපි ඩබල් ක්‍රොෂේස් කරගන්නකොට නීට් එකට කරගන්න. හරි එතකොට මම ඩබල් ක්‍රොෂේස් 8ක් කරගත්තා. දැන් අපි මේ මල් පෙත්ත ඉවර කරගන්න මේ V stitch දෙකක් අතර තියෙන මේ ગેප් එකට ස්ලිප් ස්ටිච් එකක් කරගන්න යනවා.
ඒ කිව්වේ මේ ඩබල් ක්‍රොෂේස් දෙක ස්කිප් කරලා ඊළඟ මේ ස්පේස් එකට ස්ලිප් ස්ටිච් එකක් කරගන්න. එතකොට අපි පළවෙනි මල් පෙත්ත කරලා අවසానයි. දැන් ඊළඟට තියෙන මේ දම්වැල් දෙකේ ස්පේස් එකට ඩබල් ක්‍රොෂේස් 8ක් කරගමු. හරි එතකොට ඩබල් ක්‍රොෂේස් 8ක් කරගත්තා මම මෙතන. දැන් මේ මල් පෙත්ත අවසන් කරගන්න මේ ગેප් එකට. ඒකයි මේ ඩබල් ක්‍රොෂේස් දෙක ස්කිප් කරලා ඊළඟට තියෙන මේ ગેප් එකට ස්ලිප් ස්ටිච් එකක් කරගන්න. ඉතින් මේ සමාන දේම මේ ඊළඟ දම්වැල් දෙකේ ස්පේස් එකටත් කරගන්න. ඩබල් ක්‍රොෂේස් 8ක් දම්වැල් දෙකේ ස්පේසස් වලට දාගන්න ඕනේ. ඊට පස්සේ මේ සමාන දේම අපි අන්තිම වෙනකම්ම හැම දම්වැල් ස්පේසස් දෙකටම කරගමු. හරි එතකොට අපි මේ රවුමේ අවසානයට ඇවිල්ලා ඉන්නේ. දැන් මේ මල් පෙත් අවසන් කරගන්න අපි මේ ඩබල් ක්‍රොෂේස් දෙකක් අතර තියෙන මේ ગેප් එකට ස්ලිප් ස්ටිච් එකක් කරලා. හරි එතකොට මම මේ රවුම කරලා අවසానයි. දැන් මෙතන ඉඳන් දම්වලත් දාලා නූල කපා ගමු. එතකොට අපි අපේ රෝස මල ගොතලා අවසానයි. මේ වගේ තමයි ඒක පේන්නේ. දැන් අපි කොහොමද මණිපත්‍රය කොටා ගන්න කියලා බලමු. ඒකට මම මේ වගේ කොළපාට නූල අරගෙන මුලින් මැජික් රින් එකක් හදා ගන්නවා. මේ වගේ වීඩියෝ එකේ පේන ආකාරයට අපි මැජික් රින් එක හදාගමු. ඉතින් මගේ කලින් වීඩියෝස් වලත් මම කියලා දීලා ඇති කොහොමද මැජික් රින් එක හදාගන්නේ කියලා. දැන් මෙතනදී අපි දම්වලත් දාලා අපේ මැජික් රින් එක සිකියුර් කරගමු. ඉතින් මේ වගේ තමයි අපේ මැජික් රින් එක පේන්නේ. දැන් අපි මෙතන ඉඳන් දම්වැල් දෙකක් දාගන්නයි යන්නේ. ඉතින් මේ කලින් කරගත්ත දම්වැලත් එක්ක අපිට දම්වැල් 3ක් දැන් තියෙනවා. ඉතින් මේ දම්වැල් 3 අපේ පළවෙනි ඩබල් ක්‍රොෂේ එකක් විදිහටයි ගන්නෙ. දැන් අපි මෙතන ඉඳන් ඩබල් ක්‍රොෂේස් 19ක් මේ මැජික් රින් එක ඇතුළට කරගන්නයි යන්නේ. ඉතින් මේ වගේ ඩබල් ක්‍රොෂේස් කරගන්නකොට මතක ඇතුව මේ පොඩි නූල් පට මේ රින් එකත් එක්කම අරගෙන යන්න අන්තිම වෙනකන්. ඉතින් ඒ ආධාරයෙන් තමයි අපි මැජික් රින් එක ටයිට් කරගන්නේ. හරි එතකොට අපි මේ රවුමේ අවසානයේ ඇවිල්ලා ඉන්නේ. මම ඩබල් ක්‍රොෂේස් 19ක් කරගත්තා. දම්බෙල් තුනත් එක්ක ඩබල් ක්‍රොෂේස් 20ක් තියෙනවා. දැන් අපි මේ නූල් පට මේ වගේ ඇදලා අපේ මැජික් රින් එක ටයිට් කරගමු මේ වගේ. දැන් අපි මේ රවුම ජොයින් කරගන්න අපි මුල්ම කරගත්තු දම්බෙල් තුනෙන් තුන්වෙනි දම්බෙලෙන් හුක් එක ඉන්සර්ට් කරලා ස්ලිප් ස්ටිච් එකක් කරගන්න. එතකොට අපි අපේ පළවෙනි රවුම කරලා අවසానයි. දැන් මෙතන ඉඳන් අපි දම්බෙල් 9ක් කරගමු. හරි එතකොට මම දම්බෙල් 9ක් කරගත්තා. දැන් මෙතන ඉඳන් අපේ මුල්ම දම්බෙල් ස්පේස් එක ස්කිප් කරලා දෙවෙනි දම්බෙල් ස්පේස් එකට ස්ලිප් ස්ටිච් එකක් කරගන්න මේ වගේ. ආයෙමත් ඊළඟ දම්බෙල් ස්පේස් එකටත් ස්ලිප් ස්ටිච් එකක් කරගන්න. දැන් අපි ඊළඟ දම්බෙල් ස්පේස් දෙකට සිංගල් ක්‍රොෂේ එක ගානේ දාගන්නයි යන්නේ. ඊළඟ දම්බෙල් ස්පේස් එකට සිංගල් ක්‍රොෂේ එකයි. ආයෙමත් ඊළඟ දම්බෙල් ස්පේස් එකට සිංගල් ක්‍රොෂේ එකයි. එතකොට අපි සිංගල් ක්‍රොෂේ එක ගානේ දම්බෙල් ස්පේසස් දෙකක දාගත්තා. දැන් ඊළඟ දම්බෙල් ස්පේසස් දෙකට half double crochet එක ගානේ දාගමු. ඊළඟ එකට මෙතෙන්ට half double crochet එකයි. ආයෙමත් ඊළඟ දම්බෙල් ස්පේස් එකට half double crochet එකයි. ඉතින් half double crochet එක ගානේ දම්බෙල් ස්පේසස් දෙකක දාගත්තා. දැන් අපේ අන්තිම දම්බෙල් ස්පේසස් දෙකට double crochet එක ගානේ දාගමු. මේ අපේ පළවෙනි double crochet එක ඊළඟ දම්බෙල් ස්පේස් එකට ඒක අපේ අන්තිම දම්බෙල් ස්පේස් එකට double crochet එකක් කරගමු. ඔයාලට පේනවා ඇති අපි මෙතෙන්දී හැම ස්ටිච් එකක්ම මේ දම්බෙල් 9ට යොදාගත්තා. ඒක දැන් ත්‍රිකෝණයක් වගේ තමයි තියෙන්නේ. දැන් මෙතෙන්දී මේ රවුම් මේ දම්බෙල් 3ක් ස්කිප් කරලා හතරවෙනි දම්බෙල් ස්පේස් එකට අපි ස්ලිප් ස්ටිච් එකක් කරගෙන මේ පත්‍රය අවසන් කරගමු. හරි එතකොට මේ වගේ තමයි අපිට පේන්නේ. ඉතින් මෙතන ඉඳන් ආයෙමත් අපි සමාන දෙයක්ම කරගමු. ඒ කිව්වේ දම්බෙල් 9ක් දාලා අපේ පළවෙනි දම්බෙල් ස්පේස් එක ස්කිප් කරලා ඊළඟ දම්බෙල් ස්පේසස් දෙකට ස්ලිප් ස්ටිච් එක ගානේ මේ දම්බෙල් ස්පේසස් දෙකට දාගමු. ඊට පස්සේ ඊළඟ දෙකට සිංගල් ක්‍රොෂේ එක ගානේ දම්බෙල් ස්පේසස් දෙකකට දාගමු. ඊට පස්සේ half double crochets එක ගානේ දම්බෙල් ස්පේසස් දෙකකට දාගමු. අන්තිමට ඉතිරි වෙලා තියෙන දම්බෙල් ස්පේසස් දෙකට ඩබල් ක්‍රොෂේ එක ගානේ ඒ අන්තිම දම්බෙල් ස්පේසස් දෙකට දාගමු. ඊට පස්සේ අපි මේ පත්‍රය අපි ජොයින් කරගන්නේ මේ රවුමේ දම්බෙල් ස්පේසස් 3ක් ස්කිප් කරලා හතරවෙනි රවුමට හතරවෙනි දම්බෙල් ස්පේස් එකට ස්ලිප් ස්ටිච් එකක් කරගමු. ඉතින් මෙතන ඉඳන් අපි මේ සමාන දෙයම නැවත නැවත කරගන්න ඕනේ. හරි එතකොට මම මේ රවුමේ අවසානට ඇවිල්ලා ඉන්නේ. දැන් අන්තිමට මේ අපේ මුල්ම ස්ලිප් ස්ටිච් එක තැනට මේ වගේ ආයමත් ස්ලිප් ස්ටිච් එකක් කරගෙන
මේ රවුම අවසන් කරගමු. මෙතන දැන් දම්වැලක් දාලා නූල කපා ගන්න. එතකොට ඔයාලට පේනවා ඇති මේ මණිපත්‍රයේ මේ වගේ ත්‍රිකෝණ පහක් තියෙනවා. හරි එතකොට අපි බලමු මේ රෝස මලයි මණිපත්‍රය එකතු කරගෙන කොහොමද ඇසෙම්බල් කරගන්නේ කියලා. ඉතින් මෙතෙන්දී මම මේ වගේ ක්‍රාෆ්ටිං කම්බියක් පාවිච්චි කරනවා. ඔයාලට මේ වගේ කම්බියක් නැත්නම් මේ වගේ බාබිකියු ස්ටික් එකක් පාවිච්චි කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාලා මේ වගේ කම්බියක් පාවිච්චි කරනවා නම් මම මේ වගේ මේ අග පොඩ්ඩක් මේ වගේ වක්‍ර කරගන්නවා හුක් එකක් වගේ. ඊට පස්සේ මේ අපේ මුල්ම මල් පෙත්තේ මේ වී ස්ටිච් එකෙන් මේ වගේ හැන්ග් කරගන්නවා වැඩිපුර සිකියර් කරගන්න. ඉතින් බාබිකියු ස්ටික් එකක් පාවිච්චි කරනවා නම් ඔයාලගේ පළවෙනි මල් පෙත්තට ග්ලූ හොට් ග්ලූ ගන්න එකක් ආදාරයෙන් ග්ලූ තියාගෙන මේ පළවෙනි මල් පෙත්ත බඩ් එකක් වගේ ඒ කියන්නේ මල් පොහොට්ටුවක් වගේ හිටින්න රෝල් කරගන්න ඕනේ. ඉතින් මුලින්ම මේ වගේ දෙවෙනි පෙළී වී ස්ටිච් එකට මේ වගේ ග්ලූ තියාගෙන අපේ මුල්ම මල් පෙත්ත ලස්සනට පොහොට්ටුවක් වගේ එන්න ලස්සනට තදට මේ වගේ රෝල් කරගෙන අලව ගන්න. ඊට පස්සේ අපි මෙතන ඉඳන් මේ පළවෙනි රවුමේ වී ස්ටිච් එකට මේ වගේ වී ස්ටිච් තුනක් එක වරට මේ වගේ ග්ලූ තියාගෙන අපේ මුල්ම මල් පෙති හතර මේ වගේ ලස්සනට තදට රෝල් කරගෙන අලව ගන්නවා. ඉතින් මතක ඇතුව ඔයාලා මේ වගේ රෝල් කරගන්නකොට මේ පැත්ත බලා ගන්න මේ මල් පෙති ටික ලස්සනට එක උඩ එක ඕවර්ලැප් වෙලා එන්න ඕනේ. ඉතින් මේ වගේ වී ස්ටිච් 3 ගානේ එකවරට අපි ගම් ගාගෙන මේ වගේ අලව ගමු. ඉතින් මතක ඇතුව හරවල බලා ගන්න එක මල් පෙත්තක් අපේ පළවෙනි පේලියේ මල් පෙති දෙකක් අතරට එන විදිහට. ඉතින් මෙතෙන්දී මම තව ටිප් එකක් ඔයාලට දෙන්නම්. අපේ අන්තිම මල් පෙති පහ පොඩ්ඩක් බුරුල්ලට තියාගෙන ගම් ගා ගන්න. එතකොට තමයි අපේ මල ලස්සනට පොඩ්ඩක් පිරිපුන්ව එන්නේ. ඉතින් මේ වගේ පළවෙනි පේලියේ වී ස්ටිච් එකට අපි ගම් ගාගෙන හැම මල් පෙත්තක්ම අපි අලව ගමු. හරි එතකොට අපි මේ මල් පෙති අලවගෙන අවසానයි. දැන් මෙතෙන්දී අන්තිම මල් පෙත්තට මේ කොනට පොඩ්ඩක් එක ඩොට් එකක් වගේ ගම් ගාලා මේ වගේ අපි අලව ගමු. ඒක පොඩ්ඩක් ක්ලෝස් කරගන්න. හරි එතකොට අපි රෝස මල අලවගෙන අවසానයි. දැන් අපි මණි පත්‍රය කොහොමද මේකට ඇටච් කරගන්නේ කියලා බලමු. ඉතින් මණි පත්‍රයේ මේ වගේ කන පිට පැත්තෙන් මේ මැජික් රින් එකකින් අපි මේ වගේ ඉන්සර්ට් කරලා මුලින්ම මේ මුල්ම රවුමට අපි ගම් ගා ගන්නවා මේ වගේ එක රවුමයි මේ වගේ ගා ගන්න වැඩිපුර ගා ගන්න එපා. ඊට පස්සේ මේ වගේ අලව ගන්න. දැන් මේ පත්‍ර වලට අපි ගම් ගන්නකොට මෙතන ඉඳන් අපි මැදට වෙනකන් විතරයි ගම් එක ගාගන්නේ. මේ කොන වෙනකන් ගාගන්න එපා. ඉතින් මේ වගේ මැද වෙනකන් පොඩ්ඩක් ගම් ගාගෙන මේ වගේ අලව ගමු. ඉතින් මෙතෙන්දී ඔයාලට පේනවා ඇති මේ අග පොඩ්ඩක් වක්‍ර වෙලා මේ වගේ තියෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් මේ මලට ලස්සනක් දෙනවා. මේ වගේ ටිප් එක වෙනකම්ම ගාන්නේ නැතුව මේ මැදට විතරක් මැද වෙනකන් විතරක් ගාගෙන මේ වගේ අලව ගන්නවා. හරි එතකොට අපි අපේ මණි පත්‍රයත් අලවගෙන අවසానයි. දැන් අපි මේ කම්බිය කවර් කරගන්න ඕනේ මේ සමාන කොළ පාට වර්ණයෙන්ම. ඉතින් ආයෙමත් අපි මේ කොළ පාට නූල අරගෙන මෙතෙන්දී මෙතෙන්ට අපි එක ඩොට් එකක් විතරයි ගම් ගාගන්නේ. වැඩිපුර ගාගන්න එපා. ඊට පස්සේ අපේ නූල මේ වගේ අපි අලවගෙන රෝල් කරගන්න යන්නේ. කම්බියේ පේන්නේ නැති විදිහට අපි ලස්සනට රෝල් කරගමු මේ වීඩියෝ එකේ පේන ආකාරයට. හරි එතකොට අපි අන්තිම වෙනකන් රෝල් කරගත්ත. දැන් මේ අගට පොඩ්ඩක් මේ වගේ පොඩි ඩොට් එකක් විතරක් අපි ගම් ගාගෙන ඒ අග අපි සිකියර් කරගමු. ඉතින් ඔයාලට පේනවා ඇති අපි ගම් ගාගත්තේ මුලටයි ඇකටයි විතරයි. දැන් මෙතෙන්දී අපි නූල කපාගෙන ඒ අගත් පොඩ්ඩක් සිකියර් කරගමු. හරි එතකොට අපි අපේ ලස්සන රෝස මාල කරලා අවසానයි. මේ වගේ තමයි ඒක පේන්නේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් ඔයාලට තවත් ගෙතුම් අප්ඩේට්ස් ගැන දැනගන්න නම් මගේ Instagram page එකට ගිහිලා follow කරගන්න අමතක කරගන්න එපා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකත් එක්ක ඔයාලා හමු වෙන්න එන්නම්. සුබ දවසක්.